ඔබට රටට මහජනතාවට පොදුවේ සමාජය ගැන හිතන අයට සුබ ප්‍රවෘත්තියක් කියනවා. ඒක තමයි මේ මොහොත වෙනකොට අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර්බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු මට්ටම මැදි අගය දැන් 330ට ඇවිල්ලා තියෙනවා. 330ට ඇවිල්ලා තියෙනවා. බිඩින් රේට් එක ඉල්ලා සිටින රේට් එක ගැනුම්කරුවන්ගේ පැත්තෙන් ඉන්ටර්බැංක් ෆොරෙක්ස් මාකට් එකේ 327යි විකුණන්න සූදානම් වෙනවා 332යි. ඒතකොට මැද අගයේ විදියට 330යි. මං හිතනවා අපි රට ගැන ආදරයක්, සමාජය ගැන ආදරයක්, ආර්ථික ගැන ආදරයක් තියෙන මිනිසුන් මේක සුබදායි ප්‍රවෘත්තියක්. හැබැයි කීප දිනකට මේක ටිකක් හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි. මේ ඇති කරන්න හදපු ව්‍යසනයට පහරක් කියන කාරණේ. ඒකත් කතා කරමින් මම ඉදිරිපත් කරන්නම්. අපි මේ සඳහා අපිට අවශ්‍ය කරනවා ආණ්ඩුවේ වැඩපිළිවෙල ඇතුලේ තොරතුරු පාදකව ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ ගන්න වෙන්නේ ඒ ආකාරයකට. ඒ වගේම මහා බැංකුව මූල්‍ය ස්ථාවරත්වය ඇති කරලීම සඳහා ඔවුන් සතුව තියෙන විවිධ වූ ක්‍රියාමාර්ග අතර ඒ පියවරෙන් පියවර අවස්ථාව අනුව තමයි ක්‍රියාමාර්ග ගන්නෙ. ඒ සමස්තයක ප්‍රතිඵලයක් විදිහටත් දේශීය වශයෙන් ආර්ථික ඇති කරන් තිබිච්ච ස්ථාවරත්වයේ නිසාත් අපි හිතනවා මේ අපිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා.